Hey guys, සාදරයෙන් පිළිගන්නවා අපේ බ්ලොග් එකට. දැන් අපි ඇවිල්ලා තියෙන පොඩි බඩුවකයක් ගන්න අපි යන ට්‍රිප් එකට. බලමු ඉතින් කොහොමද අපි බඩුව අරගෙන රෙඩි වෙන්නේ කියලා මේ යන පොඩි ගමනට. යන් එහෙනම් බලමු කොහොමද මොකද වෙන්නේ කියලා. දිගටම රැඳිලා ඉන්න කියනවා. එන ව්ලොග් එක දිගටම එන්ජොයි කරන්න කියලා ආරාධනා කරනවා. පාම් දැනන මෙච්චරයි තව එනවා. අනිවාර්යෙන් ලුණු කමනවා. එපේදා බ ක්‍රොප් මරමං මේ වීඩියෝ කරන්න මේ ඔබන කෑල ලොප් කල ගැනගේ ඔවු ඔවුලන්න ශේෂ මොනාද coming soon. Yeah, 3 hours later. Yo, good morning guys. Good morning. ඉතින් දැන් අපි රෙඩි වෙලා ඉන්නේ යන්න තමයි තියෙන්නේ. ඒක විදිහට අපි බඩුගෙන කෑම ගෙනලා හදාගෙන ට්‍රිප් එක යන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න ඇති කොහෙටද යන්නේ කියලා. අපි යන්නේ අත්තක තියෙන ලස්සන බීච් එකකට. ඒ අමුතුවෙන් රොක්ස් එක අමුතුම ස්ටේට්ලන්ට් එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. ඒක එන්ජොයි කරයි කියලා හිතනවා. දිගටම රැඳෙලා ඉන්න කියලා කියනවා. යා ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. පේනවනේ තාම කරවලයි දැන් වෙලාව හරියටම 4:58යි. අපි බලමු කොහොමද වෙන එක.
සීතලයි දෙන්න ටිකක් සීතලයි. අරකට කරලා අර කොනර කරලා තද කරලා දාන්න. දැන් යන්න තමයි හදන්නේ. ඉතින් වෙලාව 5:19යි. එහෙනම් අපි පරිස්සමෙන් යන්න කියලා හිතමු. පරිස්සමෙන් යමු. ලකිරේ. හරි ඔක්කොම සෙට් නේ. කට්ටියම. නෑ පරිස්සමෙන්. ආබැක් ලයිට් ඇත්පත් වුණා හා ඒක අමතකුණානේ. හරි ගස්තා ගන්න ඕනෙක් පුද්ගලයාව අපි අරගෙන යනවා. හදිසියකට හරි හරි ආයෙත් එනයි පරිස්සමෙන්. ආයි ඒක තමයි ආයෙත් එන යන්න ඔබ මට ආදරේ කියූ මතකයෙහි සඳුම් අපි යමු අපි සින්දුවට ෂා FM සින්දු කාමරේ දිවයින පුරා අතරේ සය හොන්නේ ෂා ඉරුචිවි එන දකින්න දේවල් කොතරම් කිපුණද මොනවා හිතන්නද වනස් පාට ගනින් අම්මෝ සිහින විමන් වල කවුරු පියන්දරුණ සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවත ඕගේ රහයක් නෑ තියෙනවා මචං මේකක් වම්පත් මේ දැක්කා පාරත් එතයි පාර වේට් මට යම් ෆීල් වුණා නේ පොඩ්ඩ බ්‍රේක් ගන්න මටත් ෆීල් වුණා. අපි ඔක්කොට ෆීල් වෙනවා. ෆීල් එක තමයි හොඳට අඩ ඊපස්සේ වාහනේ නෑ පාරණයක් තියෙන්නේ මේක ලස්සන බලන්නකො විව් එකේ ඉරක් පාගෙන එනවනේ උදේ. දැන් අපි තාටික දුරක් යන්න තියෙනවා. වංගු නම් තියෙනවා. ඒ වුණාට අපි පරිස්සමෙන් යනවා. ඕගොල්ලොත් බලන්නකො මේ view එක එන්ජොයි කර කර යන්නකො එහෙනම්. අපි බලමු තව චුට්ට දුරක් තියෙනවා යන්න. ඔහොම යන්. මාරම ලස්සනයි මේ විදිහට උදේ පාන්දර ඉර පායන් එනකොට පේනවනේ. යකෝ view එක බොයිස්ලා කන්න බැස්සා කොහෙද මේ මාසෙන් කිට්ටුවනේ මම සීතලයි මාරම සීතලයි එච්චරම බඩගිරි මා ලස්සන ටවුන් එකක් සෙට් වුණා ඔය කෙවින් ගියාර ගමන හොඳයි වංගුටියක් ඇති ටේප් එක ආවා වැද ආව ලස්සන වාක්‍යයක් සෙට් වුණා මා ලස්සනයි. දැන් වෙලාව 7:39. ඒක අමුවේ කෑව එක මේ අර අමුරහ එන්න බෑ. නැත්නම් හරි කෙල්ල ගාන යනවා හරියට. හරි කෙල්ල නෙවෙයි අමු එක කරන්නේ. ඔයානේ ගත්තේ. ඔයානේ ෆුඩ් බලන්නේ. මොකද්ද කරන්නේ? කිසිම වැඩක් නැහැ නෝවා. ඈ? දැන් මන්ද ඔක්කොම උඹ මොනවද කියහකො කරේ? ඈ? තෝ මොකක් කරපු එක දෙයක් කියහ? කාර් එක දුන්න එච්චර තමයි නෝ කරේ. වීඩියෝ ගන්න එක කරා. ඔව්. කරා ඔව්. පොකන්න. එහෙල් ඕනේ නෑනේ. මොකද්ද ගල්ලනවා? උන් දැක්කා ශාරුක් ખાන් මූවේ එක. මොන ට්‍රිප් එකක් ගියාම අංකල්ලා ඉන්නේ.
නෑ ඌ අමුතු වීඩියෝ එකක් දාගෙන එහෙම නේද ෂේට් එකත් පොඩ්ඩක් ටක් කරගෙන නෑ මම මෙහෙ ඔය මොකද සමනලෙක් වගේ හෙක් කරන්නේ අර මොන්ටිසෝරි වල පොඩි කාලෙත් තමයි අම්මට අබ්බයක් තියනවා කාපන් ගාගෙන තියෙන්නේ අල්ලල් මේ මුන්ට දෙන්න ඉතුරු කරන්න එපා එකක්වත් හොදේ අඩෝ අපේ පරමාර්ථ තමයි උදේවලට කිසිම දෙයක් දෙන්න ඉතුරු කරන්න එපා හරිද නැත්තම් මාව පේනවා මම නිකන් සංචාරණ ඉදිරිය ගාන පේනවා කට වෙනවා යාන ෆොටෝ එකේ කැමරාව අපරාධ කැමරා බලන් චෙක් කරපර දාන්න තිබ්බ දක්පොන් පොඩ්ඩක් පොඩ්ඩ පොන්ඩයක් නන්නේ න රවුන්ද බෝඩ් එකක් මොස්ලා බලන්න මුවස්ලා හරි හරි මෙයා මෙවරිස් මෙයා මෙමරිස් සිරාඩ් ගේම් ප්ලේ එකක් දාන්න ඕනේ මම ලයිව් අර අපේ මොකද ක්ලයිම් නෑ චේන්ජ් ටුගෙදර් ගහන්න ඕනේ ලයිව් දාලා මගේ මූණ උඹ බලලා වැඩක් නෑ මේ අර කොහෙද වන්න නිව්සීලන්ත අර ස්පීඩ් ගිය මේක මුවා වෙලා මුවා මොකටද මෙතන ඉන්නේ Wait a minute. Who are you? ඉන්නද එහෙම බෑවා මෙතන ඉන්න ගෝස උබන්නේ මුවාගෙන් නෙවෙයි මා ඉන්නෝ කරලා මුවා වෙලා ඉන්නේ මෝ තවන්නේ ඔච්චර තමයි මුවාගේ අලිවත් අලි අලි ෂේ වැඩන්නේ අලි එක්කත් අලිවා මේ අර නෝරලියගේ පදින වෙරෙද්ද දන්නේ අලි සල්ලි ඩොලර් එකට කරගන්න පුළුවන්ද මොකද්ද මේ රේල් එකක් පොඩි සිටි එකක් රේල් එකක් තියෙනවා ලස්සන ලස්සන පදේසින් මේක මොකටද ආසයි ඒ අර බින්ගයක් අය යත්තේ ඉතින් අපි යන්කො නිකන් ඒක තමයි තොට දුවලන්නේ එතනින් එළියට එන්න බෑනේ වහලා බෑ කියලා බෑ සීතලත් නෑ ලෝකේ බෑ කතා අර අපිට කරන්න තිබ්බවන් අර ෆොටෝස් ගිහලා අපි අර සලයක් අස්තර කියන ඒක හරි ගියා ඒ කියන්නේ උඩ පල්ලෑ කොහෙද කියලා හිතාගන්න. හතර දෙනාම යවන්ද? ඒකේ අනේ අදිවාදීලා අම්මට ඒ අර වැටේ අරු එක පාර ඇවිල්ලා අරුප දැකලා තියෙන ෂෝට් තියෙන්නේ අරු කැකට වැටෙනවා ෂීට් දෙල්වත් නෑ අද අරු වැට එක වාර අතරම කොට උඩට ගියාම 12 seconds later.
ලොකු කර්තව්‍යයක් කරන්න. හරි අයියා අල්ලගන්න. අල්ලගෙන හරි අම්බට දෙන්න. අවුලක් දැවලා ෂේක් තාරවස්. තාරවස් සවුව තපින. පුදුම ආසාව නට්ටය මට දෙන්න සිත ආයෙත් එන්නම නේ වැටෙන්නේ. ඔව් අයියෝ මගේ මොකද අනු දෙන්න මට හරි කපාල ඔය මේ ස්ටෝරේජ් ෆුල් එකේ වරක් තමයි. ආවා ෆයිනලි ආවා. මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ guys. තේරෙනවනේ? අවුරුද්දෙන් කරන්නේ කියන්නේ අනේ මන්ද මාරම ඩෙසර්ට් එක ආවේ. ඩෙසර්ට් එක ආවේ. මාරම ලස්සනයි. ෆයිනලි ආවා කවුසල් හිල් ටවුන් එකේ නම. අර තින්නේ ලයිට් හවුස් එක. වාව් ඇත්තටම මෙතන view එක නම් මාරු මේ වැල්ලත් එක්ක. ගල් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 아무තු නිකන් මූවි වයිබ් ටයිප් එකක් තමයි දෙන්නේ. මාරු නියම පට්ට. උඩට යන්න තමයි හිතන්නේ මේ view එකට ෂොක් කළා වගේ ඉන්නේ අපි තාම. දුරක් ආවා පැය දෙකක වගේ දුරක් ආවා අපි. ටිකක් මග නතර වෙලාත් එක්කනේ ආවේ. ඒතකොට ටිකක් දුර ආවා. බලුනේ අපි කායක පාක් කළා. ඒ උඩට යන්න තමයි හදන්නේ. මාරම ලස්සන ප්ලේස් එකක්. amazing. මේ වෙනත් මේ ගල නිකන් නැවක් වගේ හැදිලා තියෙනවා. මොකද හිතෙන්නේ? ළමයි? ලස්සනයි නේ view එක. මේ පැත්තේ දැන් මෙහෙ බලනවා නිකන් අර ෆිල්ම් එක ඉන්නවා වගේ. ආතල්ලාසලාද බලමු උඩට ගිහලා. रेकॉर्ड दे दी ना हाँ बाल अरे अरे ओंड आउट नहीं है शिव मन बाल बोलो
සීතලයිද? නෑනේ. ඒ පූල් එකේ නාමු නානවා. මේක ගැඹුරුත් නෑනේ. ලස්සනයි. ආයෙ මඩනේ බයි. උඩට යන්නයි හදන්නේ. ක්‍රිකට් ගාලා ඉවරයිද? ක්‍රිකට් ගාඩියක් කළා රෙස්ට් එකක් හිටලා. රෙස්ට් එකේ ඉඳලා. ලයිට් හවුස් එක බලන්න. කට්ටිය නා. මේව තමයි යන්න දෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙන guys. guys ලස්සන view එක. ලස්සන view එක. කබඩ් එක ගන්නවා. මේ විදිහට. අන්නර ලයිට් හවුස් එකට. යම් අපි මාරම ලස්සනයි. හවස නම් අමාරු ඇතේ. ඕ. වා. Wow! Wow! What a view! What a view! What a view! Nanti lighthouse එක වෙනවා. එතන තියෙනවා. කැප්ස් දාන් යන්න බෑ. ඔබකට අනවා මෙතන පින් එකට වෝනින්ග්ස් දීලා තියෙනවා. පින් මේවල පස්සේ ගිහලා දෙන්න. යා lighthouse එක වෙන්න ඕන නේද? මේක lighthouse. මේක view එක. Wow! Worth it. Worth. Kerala card worth. Padega card worth. Tardino 9. Wow. Nelum kulna wage. Lighthouse. Hey. The lighthouse. Kawuda hadawe. මම කාගෙද කියලා දන්නේ නැහැ. එතන තියෙනවා මොනවාද lights. Castle Point lighthouse. කතා ඉස්සරේ කියන කැමති හරි කියවන්න පුළුවන්. තමයි lighthouse එක. මොන ඔතන උඩට යන්න පුළුවන්. shape එක තියෙනවා. benches වගේක් තියෙනවා. මෙතන කන්න පුළුවන් නේ අපිට. ඔව්වයි නේ හැබැයි. මේ තියෙන්නේ මොන සාගරේද? පැසිෆික් නේ? පැසිෆික් සාගරේ නේ? මේ පැසිෆික් සාගරේ නේ? yes පැසිෆික් සාගරේ. උදේ කියන නිසා වරුත් නෑ බා. උඩට ගිහිල්ලා මුනේ. අර අතෙන්ට යන්න පුළුවන්. අම්මෝ ගෙනාට උඩට ගිහිල්ලා. අර උණුචයමයි ගියාපන් අර අන්න අතෙන්ට. අර ASCII පට්ට. ලස්සන. අපි උඩට ගිහිල්ලා බලමු. උඩට යන්න ඕනේ අර හරිය මේ පැත්තේ යකෝ මේ පැත්තට වැටක් ඕනේ අනිත් පැත්තට දාන්න ඕනේ. මේක දාලා දෙන්න. අපිටත් දාලා දෙන්න. මරු තමයි. හරි නම් දෙපැත්තම දාන්න ඕනේ. නේද කියන්නේ. මේ බයිතනවා බං ඒක නා. සම්පූර්ණ මුහුද
මේ කෙවින් නැවේ හොඳ සූම් කොට ගන්න බෑවා මේ මම අඩවර මොකෙක් හරි සතෙක්ද මාළුවේ? මම දැක්ක මේ ඔළුව දානවා වගේ. ඇති නේ මේ හරි ඉතින්. ගැඹුරුයිනේ. ලස්සනයි වතුර ටික නිල් පාටයි. මාරු. Paradise මේක. Wow. Just wow. මේ මොකක්ද මේ පාටි පැලති මොකද එලට යන්නේ අපි හෙන් යන්නේ න අඩේවා නැවක් යනා ඔව තමයි ස්තර ආර වසන මොනාද කරන්නේ කියලා පොඩ්ඩයි පිට අපරාත් ඒකක් වගේ හදාගන්න. මේ අවුවේ අර හරියටත් යනවා බලමු. හරියට ගියම් කොහොමද එන්නේ කියලා. කාලා දවල්ට දැන් වෙලාව 1:14යි. තාටිකින් කාලා පල්ලයට ගිහිල්ලා අපි ගෙදර බලා පිටත් වෙන හවස් වෙලා ලස්සනට ඉඳලා. ක්‍රිකට් ගැහුවද? ෂෝයි. කුඩ කාලෙකින් ආවේ මේ ට්‍රිප් එක. එන්ජොයි කරා. තියනවා නේ. වව්. සොදුරු නොතන කයුරු යනවා ඔපල්ලේ පොරෝ ගාලා. නියමයි. ලන්න යනවා වැටෙනවා පඩි පෙළ බලාගෙන යන්න ඕනේ. හොම්බෙන් කියොත් තා ටිකින් යනවා. ඉන්න පොඩ්ඩක් මේ වතුර කොහෙද කියලා අහනවා. වතුර කොහෙද කියලා අහනවා. වතුර කොහෙද කියලා අහනවා. මේගොල්ලෝ අහනවා. vlog එකේ කට්ටිය අහනවා. කෑ ගහන්නේ. අයියෝ ලස්සන දරා ගන්නට බැරි මලක්. ලස්සන බලන්න. මල ලස්සනයි. මෙතනින් පයින්නද බං? මොකද කිය? මේ මෙතනින් පන්න කීයක් දෙනවද? අල්ෆා කිව්වද උතන්ට යන්න කියලා? Naughty boy. Wow. Actually, wow. Maru. Om තමයි තියද දවස් එක. දවස් ලස්සනයි. one day trip එක. අද කැම්පින් කරන්න. අද මා ලස්සනයි. පේනවා නේද මා ලස්සන නේචර් එකක් නැචරල් වෙල්ඩප් වුණා. හිතන විදිහට ලස්සන නේචර් එකක්. මේ තමයි අපේ ආව පැත්ත. ලස්සන රටක් නිව්සීලන්ත වල මේකට කියන්නේ හැමතකුණා මොකද්ද මෙහෙට කියන්නේ? කාසල් හිල් නේ. කාසල් පොයින්ට්. මේ කාසල් පොයින්ට්. මේක තමයි කාසල් එක. නෑ මේක ලයිට් හවුස් එක. තමයි ඩිරෙක්ෂන් දෙන්නේ නැව් වලට, ෆෙරිස් වලට, බෝට් වලට ඔක්කොම. මාරම ලස්සන තැනක්. ඔයගොල්ලන්ට නිව්සීලන්ත එන්න පුළුවන්. nice. ඩේන්ජර් කියලා ගහලා තියෙනවා. Oh wow. මම දැන් ජම්ප් එකක් දාන්න යන්නේ. ජම්ප් එකක් දාන්න. ෂේප් එක. Oh.
තමයි සබේ දවසක ලස්සන see you guys here අපි හම්බෙමු කැමරාවක් තියෙනවා අපි හදාගෙන ආපු කියලා හැදුවා ඒක කාලා පයින්න ගියේ පයින්න අර මොකක්ද කාර් එක නෙලා යකෝ මූ අර එක තැන රේස් කරා ඒක එරුනේ පිස්සු මන් ලස්සනට රේස් කරා hours later. ඔය පැත්තට යනවා යමු මේ තැනක් තිබ්බොත් නවත්තමු බෝඩ් තියෙනවනේ මේ ඉතින් ඒ පාරේ මොනවා තිබ්බොත් නවත්තමු පාරේ තිබුණේ නැහැ නේ අපි චූදාපන් එහා ආයි ලෝහට් තමයි ලෝහට් ඒ උඹ ඉස්සරහට යනවා view එකක් තියෙනවා ලස්සනයි ඔක්කොම තැනක් නෑ හොයාගන්න යන්න අපිට වෙලා තියෙනවා තව 4යි දැන් හරියට යන්නට තැනක් තමයි ඕන තව මේ කැම්ප් හොයන්න ඉන්නට පට්ට ආදල්ලා තියෙන ඒවා යාගේ තුනේ තියෙන තැන් වල යන්න පුළුවන් තෙල් තමයි අවුල් රැල්ල ගසයි හිතපු විදියටම අපිට තැනක් නම් හොයාගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවට හවස් වෙලා සීතලයි. ඒක නිසා අපි හිතුවා එහෙමනම් ගෙදර යන්න එහෙමම. ඉතින් අපි දැන් ඉතින් පිටත් වෙලා දැන් මේ යන ගමන් ඉන්නේ. නිදිමතයි මහන්සි සීතලයි. ඔයගොල්ලෝ දැක්කම අපි ගොඩක් දේවල් කරා. vlog එක දිගටම බැලුවා නම් ගොඩක් thank you. ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ගෙදර යන්. තා චුට්ටක් තියෙනවා. ඒ ටිකත් බලන්න දිගටම නැතිලා ඉන්න. Oh
හෘදයන් කුමරිය නෙනවා කුමරිය කුමකුරේ මම නායවා ආරි යාව අපි දැන් තිබ්බයි පැක්කැන් සේවකට මාව පටන් ගත පැක්කැන් සේවක ඉවරිකට පැක්කැන් සේවක අපහත් තමයි ඉන්න තාම එවුණට දැන් ගෙදර බලා යන්න තමයි සූදානම